අයිබෝවන් අපි තව ටොපික් එකක් සාකච්ඡා කරන්න යන්නේ අපි මේ කුසලතා සංවර්ධනයේ යටතේ අපිට හමු වෙන වැදගත් ටොපික් එකක්. ඒ තමයි චිත්තාවේගීය බුද්ධිය කොහොමද අපේ වෘත්තීය සංවර්ධනයට අපි දායක කරගන්නේ කියන එක. Emotional Intelligence for Professional Development කියන එක. මම මේකේ ස්ලයිඩ් නෝට් එක හදලා තියෙන ඉංග්‍රීසියෙන්. මොකද අපේ මේ බාහිර උපාධි පාඨමාලා හදාරන සිංහල මාධ්‍ය විද්‍යාර්ථීනුත් ඉන්නවා, ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන විද්‍යාර්ථීනුත් ඉන්නවා. ඒ නිසා ඉංග්‍රීසි මාධ්‍යයෙන් මම ස්ලයිඩ්ස් හැදුවා. නමුත් භාෂා දෙකෙන්ම මේ දේශනය කරගෙන යනවා. ගොඩක් වෙලාට සිංහලෙන් අවශ්‍ය තැන්වලදී ඉංග්‍රීසි වචන පාවිච්චි කරනවා. ඒකට කැමති භාෂාවකින් අපේ විද්‍යාර්ථීන්ට මේ කොටස ග්‍රහණය කරගන්නට පුළුවන්. Emotional Intelligence. ඒක සිංහල වචනේ තමයි චිත්තාවේගීය බුද්ධිය කියන එක. අපි IQ ගැන අහලා තියෙනවා. අපිට තියෙන නිසංග බුද්ධිය. ඒ වගේම අර විපත්ති බුද්ධි කෝෂ ගැන අපි සාකච්ඡා කරනවා. යම් කිසි ඇදවැටීමකදී පරාජයකදී පසුබෑමකදී නැවත රිකවර් වෙන්න, වේගයෙන් රිකවර් වෙන්න, යථා තත්ත්වයටපත් වෙන්න අපට අවශ්‍ය ශක්්‍යතාව අපි හඳුනා ගන්නවා විපත්ති බුද්ධි කෝෂය කියලා. ඒ වගේම අපිට තව SQ එකක් තියෙනවා මේ සෝෂල් පැත්ත. මානව සම්බන්ධතා හදාගන්න, මානව සම්බන්ධතා පවත්වගෙන යන්න, රැකියා ස්ථානයක කණ්ඩායමක් විදිහට වැඩ කරන්න, යාළුවෝ ඇති කරගන්න සහ යාළුවෝ පවත්වගෙන යන්න, විශේෂයෙන් සමාජයක් එක්ක ඉන්න. සමාජයක් කිව්වහම මේ මහා සමාජය විතරක් නෙමෙයි. අපි රැකියාව කරන රැකියා ස්ථානය කියන්නේ එක්තරා විදිහක සමාජයක්. එතකොට සමාජයක ඉන්න අපට අවශ්‍ය කරන සමාජ බුද්ධිය කියලා එකකුත් තියෙනවා. ඒ තුනට අමතරව රැකියාව ඇතුලේ රැකියා ස්ථානයේ නැමැති සමාජය ඇතුලේ වැඩ කරනකොට තීන්දුව తీරන ගන්නකොට ගැටලුවක් ආවහම ඒ ගැටලුව විශ්ලේෂණය කරගන්න විකල්ප විසඳුම් සොයලා ඒවා ක්‍රියාත්මක කරගන්න අපට අවශ්‍ය තව එක කුසලතාවක් තමයි මේ emotional intelligence කියන්නේ. දැන් ඔබට මේ පළවෙනි ස්ලයිඩ් එකේ මම දාලා තියෙන රූපෙන්ම පේනවා යම්කිසි අදහසක් හදවතයි මොළයයි දෙක එකට අත්වැල් බැඳගෙන යනවායි කියන එක. Emotionally intelligent people. ඒ කියන්නේ චිත්තාවේගයක් තියෙනවා. ඒවා බුද්ධිමත්ව අපි හසුරවලා තියෙනවා. සිතුවිලි වලට චිත්තාවේග වලට ඉඩ දීලා වහල් වෙලා කටයුතු කරලා නැහැ. කපටි විදිහට හදවත නිෂ්ක්‍රීය කළා මොලෙන් විතරක් ගේමක් ගහන්නෙත් නැහැ. මම මේ අද තරුණ තරුණියන්ගේ වචනකින් මොන්න කිව්වේ මේ හදවතයි මොළයයි දෙකම අත්වැල් බැඳගෙන යනවා. එතකොට හෙඩ් තියෙනවා, හાર્ට් තියෙනවා, මේ දෙක අත්වැල් බැඳ ගන්නවා කියන තැනදී හෑන්ඩ් කියන concept එකත් එකතු කරනවා. ඒ නිසා සමහරු කියනවා emotional intelligence කියන්නේ H+H+H කියලා. මොනවද මේ H අකුරු තුන? head, heart, hand කියන එක. මොළය, හදවත සහ අත් දෙක. ඒ කියන්නේ අපිට බුද්ධියත්, චිත්තාවේගත්, කුසලතාවත්. මේ කුසලතාව ගැන කතා කරන්නේ මේ දෙක එකතු කරලා. වෙන වෙනම නෙමෙයි. ඒ අර්ථයෙන් තමයි මම මේ හදවතයි මොළයයි අත්වැල් බැඳගෙන ගමනක් යනවා කියන එක පෙන්වන්න රූපයක් දාලා තියෙන්නේ. හොඳයි. එතකොට මේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ අපි කියලා තියෙනවා emotional intelligence කියන්නේ හැකියාවක් නැත්නම් ඒක පුද්ගල ධාරිතාවයේ කොටසක්. It's a part of the capacity for understanding two things, on feelings and feelings of others. මට මගේ භාවයන්, චිත්තාවේගයන් හඳුනා ගන්න පුළුවන්ද? තක්සේරු කර ගන්න පුළුවන්ද? ඒ අනුව ප්‍රතිචාර දක්වන්න පුළුවන්. දැන් උදාහරණයක් මම දන්නවද මම කලබල වෙලා ඉන්නේ කියලා. මම දන්නවද මම බය වෙලා ඉන්නේ කියලා. මම දන්නවද මම තැති ගැනීමකින් ඉන්නේ කියලා. මම දන්නවද මට කේන්ති ගිහින් ඉන්නේ කියලා. මට එන භාවයන් ඒ බාහිර උත්තේජවලට මගේ පංචේන්ද්‍රියන් වලින් මම ග්‍රහණය කරගන්නා ලෝකය තුලින් මට එන මේ උත්තේජ නිසා මතුල ඇතිවන භාවයන් මට තේරෙනවද? නිදසුනක් හැටියට හිතන්න ඔබ උදේට වැඩට යනකොට දැන් පරක්කු වෙලා 9ට තමයි ඇඟිල්ල තියන්න ඕන අර මැෂින් එකේ. දැන් ඔබ පරක්කු වෙලා යන්නේ. එතකොට පරක්කු වෙලා යනකොට ඔබට මගදීම එන කලබලයක්. අන්න. දැන් වෙලාවට අත්සන් කරගන්න බැරි වෙයි, ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එකට ඇඟිල්ල තියාගන්න බැරි වෙයි කියලා එන සිතුවිල්ලත් එක්ක ඔබට එනවා කලබලය, බිය,
සමහරලාට පාරේ ට්‍රැෆික් එකත් එක්ක කේන්තිය මොනවා හරි. ඒකට මට තේරෙනවද දැන් මගේ තුල තියෙන භාවය මොකක්ද? මට නැංගුරම් දැමූ නැවක් වගේ රිලැක්ස් මනසක්ද තියෙන්නේ. ලිහිලණය වූ සිතක්ද තියෙන්නේ. එහෙම නැත්නම් භාවයන්ගෙන් තෙරපෙන අර යකාගේ කම්මල වගේ වෙච්ච සිතක්ද තියෙන්නේ. ඒක මට තේරෙනවද? තේරෙනවා නම් emotional intelligent කියන කැටගරි එකට එන්න ලේසි. චිත්තාවේගීය බුද්ධියෙන් වැඩ ගන්න ලේසි. මොකද understanding on feelings. මට මගේ feelings තේරෙනවා. දෙවැනි කොටස feelings of others. මාත් එක්ක එකට ඉන්න අයගේ feelings තේරෙනවද? කවදාවත් 100% තේරුම් ගන්න බෑ. පෘථග්ජන අපිට මේ ලෝකේ කිසිම කෙනෙක් 100% තේරුම් ගන්න බෑ. ඒ නිසානේ අපි කියන්නේ කිසිම ස්වාමි පුරුෂයෙකුට කිසිම බිරිඳක් 100% තේරුම් ගන්න බෑ. කිසිම ගැහැණියකට කිසිම පිරිමියෙක් 100% තේරුම් ගන්න බෑ. දෙමව්පියන්ට තමන්ගේ දරුවන් 100% තේරුම් ගන්න බෑ. ගුරුවරුන්ට තමන්ගේ ශිෂ්‍යයන් 100% තේරුම් ගන්න බෑ. නමුත් යම් ප්‍රතිශතයක් පුළුවන්, ප්‍රමාණයක් පුළුවන් 100% බැරි වුණා. අන්නේ තේරෙන ප්‍රමාණය වැඩි කර ගන්නකොට අපිට ඒ අය කෙරෙහි අපි දක්වන ප්‍රතිචාරය බුද්ධිමත්ව දක්වන්න පුළුවන්. දැන් අපි ප්‍රකාශයක් අහලා තියෙන්නේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ. කියන්නේ කේන්තියෙන් ඉන්න කෙනෙකුට අපි කේන්තියෙන්ම ප්‍රතිචාර දැක්වුවොත් ප්‍රතිචාරයත් කෝපය නම් සමහර විට ඒක ඵලදායි සම්බන්ධතාවක් ඉවර වෙන තැන වෙන්න පුළුවන්. ඒ නිසා අපේ ෆීලිංස් අවබෝධ කර ගැනීමත් අනිත් අයගේ ෆීලිංස් ඔවුන්ගේ වචන සහ ක්‍රියාව තුළින් අවබෝධ කර ගැනීමටත් මිනිහෙකුට තියෙන හැකියාවට තමයි අපි කියන්නේ සරලවම emotional intelligence කියන්නේ. එතකොට මේ හැකියාවත් එක්ක මොකද වෙන්නේ? motivate others. අනිත් අයව අපි motivate කරනවා. අපි අපිව motivate කර ගන්නවා. බොහොම effective විදිහට අපේ relationships සම්බන්ධතා handle කරගන්න අපි කටයුතු කරනවා. කොහොමද මේ සම්බන්ධතා handle කරගන්නේ කියන්නේ. මෙහෙම emotional intelligence develop කරගත්ත මිනිසුන්ට කියනවා people smarts ලා කියලා. මෙතන smart කියන්නේ උපායශීලී කියන එක. උපායශීලී මිනිස්සු නැත්නම් උපායශීලී වෘත්තිකය. ඒගොල්ලෝ භාවයන් නිසා විනාශ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ භාවයන් නිසා තව ඵලදායි වැඩ කොටසක් කරගන්නවා. ඒගොල්ලන්ට තමයි අපි කියන්නේ කවුරු කියලාද? people smarts ලා කියන්නේ. හරිනේ? එතකොට මේ emotional competency කියන එක උපතින් යන දෙයක් නෙමෙයි මිනිහෙකුට. යම් ඥානමය බලපෑමකුත් තියෙන පුළුවන්. මේක අපි ඉගෙන ගන්න, train වෙන, practice කරන කුසලතාවක්. මට අත්දැකීම් තියෙනවා මේ රටේ රාජ්‍ය පෞද්ගලික විවිධ ආයතනවල මේ චිත්තාවේගීය බුද්ධිය පිළිබඳව විවිධ පුහුණු වැඩසටහන් වලට ගිහිල්ලා මේක ට්‍රේන් කරන විදිහ මිනිස්සුන්ව. ඒ නිසා මේක ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි පැයක මේ වගේ ලෙක්චර් එකක් ඔබට කරලා අප්ලෝඩ් කරන්න කල්පනා කළේ. ඔබේ රැකියා ස්ථානයේදී කවදා හරි දවසක ඔබ කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය අරගෙන විද්‍යාර්ථියෙක් වෙලා ඔබ මාස්ටර්ස් කරන්නේ සමහරු PhD දක්වා යයි. ඔබේ අධ්‍යාපනය මෙතනින් නවත්තන්නේ නැහැ. ඔබ තව ඉස්සරහට යනවා. ඔබ මේවා පාවිච්චි කරලා රැකියා ස්ථානයේ උසස් වීම් ගන්නවා. ඔබ පුහුණු කරුවෙක් වෙලා ඔබට පුහුණු වැඩසටහන් දේශන ඇක්ටිවිටීස් බුද්ධි කලම්බන අපි බ්‍රේන්ස්ටෝමින් කියන්නේ ඒ වගේ දේවල් කරන්න වුණොත් ආයතනයේ මේ කුසලතාව වර්ධනය කරගෙන තියාගන්න එක හරි වැදගත්. හරි. ඉතින් අර අපි කිව්වේ heart, hand, head තුන එකට සම්බන්ධ කරලා decisions ගන්න එකයි. ඒ decisions ක්‍රියාත්මක කරන එකයි කියලා සරලවම emotional intelligence එන චිත්තාවේග බුද්ධිමත්ව හඳුනාගෙන කළමනාකරණය කර ගැනීමේ කුසලතාව. It's about decisions and actions. ඔය දෙවනි bullet point එකේ මම කියලා. It is all about decisions and actions. තීන්දුව ගැනීම සහ ඒ actions ක්‍රියාත්මක කරන තත්ත්වයට decisions actions බවට පත් කරන තත්ත්වයට ගේන එක. H+H+H. මොනවද මේ H තුන? head, heart and the hand. එතකොට අපි දැනුම hand කියවම් කුසලතා ආකල්ප. එහෙම කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අවබෝධය, ප්‍රතිභාව සහ quality ගුණය කියන එක. ටික අර දැනුම ආකල්ප කුසලතා කියන එක තව level එකක් ඉස්සරහට ගිහිල්ලා අද ලෝකයේ සාකච්ඡා කරන්නේ. මේ මොන වචන වලින් කිව්වත් H+H+H head, heart, hand කියන තුන එකතු කරලා decisions and actions වලට යන්න පුළුවන්. තීරණ සහ ක්‍රියාකාරීත්වයන්ට යන්න පුළුවන් නම් අපි කියනවා යා emotionally intelligent චිත්තාවේගීය බුද්ධිය තියෙන වෘත්තිකයෙක් කියලා. මේක කියන්න ලේසි.
ක්‍රියාවෙන් ඔප්පු කරන්න අපහසුයි. මොකද චිත්තාවේගීය බුද්ධිය කියන්නේ එක කුසලතාවක් නෙමෙයි. ගොඩවල් 4කට වර්ග කරන කුසලතා 20ක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් මම කෙටියෙන් ඔබට හඳුන්වා දෙන්නම් ඒවා සංවර්ධනය කරගන්න මොනවද කරන්න ඕන කියන එක කියන්නම් මේ මට තියෙන කෙටි කාලය තුල. ඔබ උත්සාහ කරන්න මේ වීඩියෝ දේශනය බලලා වෘත්තිකයෙක් හැටියට ග්‍රැජුවේට් කෙනෙක් හැටියට ඒ කුසලතා අඩු වැඩි වශයෙන් Tamanගේ වෘත්තියට ජීවිතයට ගැලපෙන විදිහට සංවර්ධනය කරගන්න. There are 20 competencies under EI into four clusters. ගොඩවල් 4කට වර්ග කරන්න පුළුවන් කුසලතා 20ක් මේක ඇතුලේ තියෙනවා. මොනවද මේ ගොඩවල් 4? එක self awareness. Taman ගැන තියෙන අවබෝධය. Taman ගැන කියන්නේ Tamanගේ භාවයන්. චිත්තාවේග. ඊළඟට self management. ඒ චිත්තාවේග මම productive විදිහට, ඵලදායී විදිහට manage කරන්න දන්නවද? ඒ පළවෙනි දෙක එකතු වුනහම හැදෙනවා self cluster එක. මේ තියෙන්නේ self cluster එක. self awareness, self management. පළවෙනිම දේ තමයි ලෝකේ තේරුම් ගන්න කලින් මම මාව තේරුම් ගන්න. දැන් සමහරු කියන්නේ මට එයාව තේරෙන්නේ නැහැ. ඔය ලව් කරන කාලේට කපල්ස් කියන්නේ ඉස්සර වගේ නෙමෙයි. මට දැන් එයාව තේරුම් ගන්න හරි අමාරුයි. එයාව තේරුම් ගන්න කලින් මම මාව තේරුම් අරගෙන තියෙන ප්‍රමාණය කොච්චරද? එයාව තේරෙන්නේ නැහැ කියන එක එයාගේ අවුලක්ද මගේ අවබෝධයේ අඩුලුහුඩුකමක්ද? මට ලෝකය තේරෙන්නේ නැත්තේ ලෝකයේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි මගේ දැනුමේ අඩුලුහුඩුකමක් නිසා. මගේ කුසලතාවල මතිකමක් නිසා. අන්න ඒක තමයි මේ self clustering කියන්නේ. හැම විටම ප්‍රශ්නේ තියෙන්නේ මා තුල. මා තුල. හරිද? ලෝකය වෙනස් වෙනවා. වෙනස් වෙන ලෝකය අවබෝධ කරගන්න බැරි වීම ලෝකයේ ගැටලුවක් නෙමෙයි. වෙනස් වෙන ලෝකයට අනුගත වෙන්න බැරි වීම ලෝකයේ ගැටලුවක් නෙමෙයි. ඒක මගේ ප්‍රශ්නයක්. මගේ දැනුමේ ප්‍රශ්නයක්. කුසලතාවල තියෙන මදිකමක්. ඒක තමයි මේ self cluster දෙකෙන් කියන්නේ self awareness, self management. මට මගේ භාවයන් තේරෙනවද? ඒ භාවයන් මට කළමනාකරණය කරගන්න පුළුවන්. ඊළඟට social cluster එකෙන් කියන්නේ අනිත් අය ගැන. feelings of others කියන පැත්ත. social awareness ඔවුන්ගේ භාවයන් මට තේරෙනවද? ඒ භාවයන්ට නිසි ප්‍රතිචාර දක්වමින් ඔවුන්වත් යහපත්ව කළමනාකරණය කරගන්න මට අවශ්‍ය skills මොනවද? එතකොට මෙන්න මේ බාස්කට් 4ට අපි ක්ලාසිෆයි කරලා skills 20ක් සාකච්ඡා කරනවා emotional intelligence යටතේ. අපි එකින් එක බලාගෙන යමු. පළවෙනි ක්ලස්ටර් එක තමයි self awareness කියලා කියන්නේ. මොකක්ද මේ? Self awareness is the ability to accurately sense and identify personal feelings. Accurately sense and identify personal feelings. මට මගේ feelings නිවැරදිව දැනෙනවද, sense වෙනවද, හඳුනා ගන්න පුළුවන්. අන්නේ ability එක. ඒ නිසා මේක කුසලතාවක්. ability to accurately sense and identify. හරිනේ. තමන්ගේ feelings, තමන්ගේ emotions පිළිබඳ අවබෝධ කරගන්න නම් ඉස්සර වෙලා ඒවා අඳුන ගන්න ඕන. අඳුන ගන්න ඕන. මොකක්ද ඒ feeling එක? ඇයි මට ඒ feeling එක ආවේ? දැන් ඔය counseling වලදී අපි විද්‍යාර්ථීන්ට කියන එක කතාවක් තමයි emotion portfolio එකක් ලියන්න. එහෙම නැත්නම් journaling වලට යන්න. journal එකක් ලියන්න. දැන් සමහරු වෙනවා borderline personality disorders හොද කරගන්න අපෙන් එක එක therapies ඉගෙනගෙන යන්න. මොකද්ද borderline personality disorder කියන්නේ? මේ අපි සිංහලෙන් සීමාස්ත පෞරුෂාබාධය කියන එක. ඉක්මනින් කේන්ති යන එක. හේතු නැතුව කේන්ති යන එක. කේන්තිය පාලනය කරගන්න බැරුව බොහොම destructive දේවල් කරන එක. කරලා පස්සේ පසුතැවෙන එක. ඒක පෞරුෂත්ව ආබාධයක්. අපි පෞරුෂත්ව අක්‍රමතා යටතේ කතා කරන එකක්, disorder එකක්. එතකොට එහෙම ආවහම අපි සමහරුන්ට කියනවා හොඳයි. ඒ දවසට කේන්ති යන වෙලාව හේතුව වාර ගණන මෙහෙම ජර්නල් එකක් ලියන්න. පෝර්ට්ෆෝලියෝ එකක් ලියන්න. ඊට පස්සේ බලන්න රයිට් මට උදේ කේන්ති ගියා 8:30ට. ඇයි කේන්ති ගියේ? බාත් รู ම් එකට යනකොට වතුර නැති නිසා. 9:30ට කේන්ති ගියා. ඇයි කේන්ති ගියේ? උදේට කන්න ගියාම මට උණු වතුර නෑ බොන්න. ටිකක් නිවිච්ච වතුර තිබුණේ. එතකොට උණු වතුර නැතිවීම ගැන කේන්ති ගත්තේ කාත් එක්කද? වතුරත් එක්කද? අම්මත් එක්කද? කේතලෙත් එක්කද? මාත් එක්කද? උණු වතුර නැතිවීම
මට උණු වතුර ටිකක් හදාගන්න බැරි වීම ගැන මගේ ප්‍රශ්නයක්ද? අම්මට මම ඒක sannivedanaya කරලා නැද්ද? බිරිඳට sannivedanaya කරලා නැද්ද? දැන් මෙහෙම ඇනලයිස් කරුවාම ඔබට පෙනෙයි කොච්චර නිරර්ථක කාරණාවලටද ඔබ කේන්ති අරන් තියෙන්නේ. හරි ලස්සන තෙරපි එකක්. ඒක ඔළුවේ තියෙන බර කොලේට ගන්න එක. මොලෙන් කොලේට කියලා මම ඕකට කියන්නේ. ඒක බැලුවාම මටම තේරෙනවා emotions portfolio එකක් තියෙනවා. emotions journal එකක් තියෙනවා. මේක අනුව මමම මට කේන්ති යන හේතු වාර ගන්න ඒකේ තියෙන තීව්‍රතාව තේරෙනවා. දැන් මේ වගේ එකක් ඉස්සෙල්ලා මම මගේ resources, preferences, mental status, relationships වලට සාපේක්ෂව මට ඇතිවන භාවයන් පිළිබඳව මම අවබෝධ කරගන්න උත්සාහ කරනවා. එහෙම නැතුව එන හැඟීම් වලට වහල් වෙලා තීන්දුව తీරන අරගෙන වැඩ කරන එක නෙමෙයි මේ කියන්නේ. Simply as you become more self aware you become better able to be in touch with your own feelings. මං ගැන හොඳට මම දන්නවා නම් මගේ feelings එක්ක deal කරන්න මට පුළුවන්. හරිනේ. දැන් උදාහරණයක් හැටියට මම දන්නවා නම් ට්‍රැෆික් එකට අහු වුණාම මට කේන්ති යනවයි කියලා. මම ට්‍රැෆික් එකට අහු වුණාම කේන්තිය පාලනය කරගන්න හෝ කේන්තිය නොගෙන ඉන්න එක්ක සින්දුවක් අහනවා. එහෙම නැත්නම් ට්‍රැෆික් එකේ ඉන්න ගමන් වෙන අවශ්‍ය කාරණාවක් ඔළුවෙන් කල්පනා කරනවා ඔළුවෙන් සංවාද කරනවා වාහනේ එක්ක එන්ජින් එක නවත්තගෙනම ඉන්න තරම් ලොකු ට්‍රැෆික් එකක් නම් මොකද කේන්තිය නොඑන්න ගොඩක් වෙලාවට මිනිස්සු කරන සින්දුවක් අහන එක Taman drive කරන ගමන් එහෙම නැත්නම් පොතක් කියවන්න පුළුවන් කෝල් එකක් ගන්න පුළුවන් අවශ්‍ය කෝල් එකක් නම් Taman drive නොකරන අවස්ථාවකදී මිනිස්සු දන්නවා දැන් මට කේන්ති එනවා මම කේන්ති නොඑන්න මොකද කරන්නේ යම් ගෙදරකට ගියාම මට කේන්ති එනවා නම් නොගිහින් ඉන්න එක තමයි හොඳම ප්‍රිවෙන්ෂන් ස්ට්‍රැටජි එක නිවාරණ උපාය මාර්ගය. ඒ වගේ අපිට අපේ ෆීලිංස් තේරෙනවා නම් හේතු තේරෙනවා නම් හරි ලේසි ඒවා මැනේජ් කරගන්න. දැන් මේ self awareness cluster එකේ මොනවද තියෙන්නේ? ඒක ඇතුලේ උප කොටස් තුනක් තියෙනවා. emotional self awareness. මට මගේ භාවයන් පිළිබඳ තේරෙනවා. ඒවා assess කරගන්න පුළුවන්. අර හේතුව වෙලාව වාර ගන්න gravity එක කියන්නේ තීව්‍රතාව assess කරගන්න පුළුවන්ද ඒවා assess කරගෙන භාවයන් හමුවේ නොවැටි සිටින්නට අවශ්‍ය self confidence එක ආත්ම විශ්වාසය ස්වයං විශ්වාසය මට හදා ගන්න පුළුවන් self confidence එක හදා ගන්න පුළුවන් අපි මේ එකින් එක බලාගෙන යමු මොකද්ද මේ emotional self awareness කියන්නේ කලිනුත් සරලව කිව්වා අපේ emotional intelligence පටන් ගන්න මෙතනින් ability to recognize your own emotions මට මගේ emotions ඊටාම නිවැරදිව හඳුනා ගන්න පුළුවන් ඒක ඇත්තටම බලපානවා මිනිහෙකුගේ සමස්ත කාර්ය සාධනයට it affect on your overall job performance දැන් දිසුණක් හැටියට මම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විදිහට මගේ ඔළුව කචල් වෙලා ඉන්න වෙලාවක ලෙක්චර් එකක් කරගන්න පුළුවන්ද බෑ අපේ emotions අපේ performance වලට බලපාන. එතකොට පැහැදිලිව උගන්වන්න බෑ. උගන්වන එක ළමයින්ට තේරෙන්නේ නෑ. කියන එක නෙමෙයි කියවෙන්නේ. නේද? ඒකට හේතුව මොකද? ඇයි කාර්ය සාධනේ අඩු උනේ? මගේ emotions මේ වෙලාවේ හොඳ නෑ. දැන් ඔය emotional labor කියලා එකක් තියෙනවනේ. චිත්තාවේගීය ශ්‍රමිකයෝ කියලා જાතියක් ඉන්නවා. ඒගොල්ලන්ගේ තියෙනවා surface acting එකකුයි deep acting එකකුයි දෙකක්. සමහර විට මේ වීඩියෝ එක බලන ඔබත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. එවැනි වෘත්තියක නිරත වෘත්තිකයෙක් වෙන්න. surface acting කියන්නේ එයා මතු පිටින් එයාගේ කස්ටමර්ට පෙන්නන ඔයා සතුටින් ඉන්න බව. surface acting එකක්. නමුත් deep acting එක ගැඹුරු මනසේ තියෙන වෙන භාවයක්. ඒක පාලනය කරගෙන යට කරගෙන උඩින් hina වෙලා සතුටින් වැඩ කරන. දැන් ඔය ටෙලිෆෝන් ඔපරේටර්ස්ලා මේ කස්ටමර් සර්විස් කරන අය call centers වල ඉන්න අය receptionistලා වගේ front office වල ඉන්න අය air hostessලා වගේ අය room boysලා වගේ අය hotels වල spa වල වැඩ කරන therapy වරු සහ therapy වරියන් සමහර වෙලාවට මේගොල්ලන්ට සිදු වෙනවා ජීවිතයේ ගැඹුරේ මනසේ ගැඹුරේ තියෙන භාවය කුමක් වුවත් ඒ සංගවා කස්ටමර්ට ක්ලයන්ට් surface acting එකක් මතු පිටින් hina වෙලා කතා කරලා ජොලියේ ඉන්න බවක් පෙන්වමින් රැකියාව කරගෙන යනවා බැරි වෙලා හරි surface acting එක out ගිහිල්ලා deep acting එක සත්‍ය ස්වභාවය මත උනොත් එහෙම performance වලට ඒක බලපාන. ඒ නිසා ඒ අයව train කරනවා
ඔබේ සත්‍ය ජීවිතයේ තත්වය සහ භාවය කුමක් වුවත් සර්ෆස් ඇක්ටිං එකකින් ඉන්න කියලා. ඒ කියන්නේ බෑක් ස්ටේජ් ඩ්‍රාමා එක කුමක් වුවත් ෆ්‍රන්ට් ස්ටේජ් එකට එනකොට ඉදිරිපස වේදිකාවට එනකොට වේදිකාව පිටුපස හිටපු කෙනා නෙමෙයි ඉන්න ඕන කියලා. ඕක තමයි ඉතින් ඇත්තටම රඟපාන්නේ කියන්නේ. ඒකනේ කියන්නේ අපි සියලු දෙනා නළු නිලියෝයි කියලා. අපි හැමෝම ඉන්නේ සර්ෆස් ඇක්ටිං එකක. සමහර වෘත්තිකයන්ට ඒක කාර්ය සාධනයට බලපාන. එතකොට මගේ ඉමෝෂන්ස් සත්‍ය වශයෙන් මං ඉන්නේ බය වෙලා දුකෙන්. හැබැයි ඒක හංගගෙන යටපත් කරගෙන මතු පිටින් වෙන භාවයක් එක්ක මම වැඩ කරගෙන යනවා මගේ කස්ටමර්ස්ලා එක්ක ක්ලයන්ට්ස්ලා එක්ක. බලන්න එතකොට එහෙම වෘත්තිකය කොටසකුත් අපිත් එක්ක වැඩ කරනවා අපිත් එක්ක ඉන්නවා ජීවත් වෙනවා. දැන් මේවා අඳුන ගන්න පුළුවන්. අපි එහෙම වෘත්තිකයෙක් නොවුනත් මේ වෙලේ මගේ ඉමෝෂන් එක මොකද්ද? අඳුන ගන්න පුළුවන් නම් හරි වටිනවා. අනිත් අයගේ නෙමෙයි තාම self cluster එක. ඊළඟට ඒවා ඇසෙස් කර ගන්න පුළුවන්. ඒ ආපු ඉමෝෂන් එක ඇසෙස් කර ගන්න පුළුවන්. ඒත් එක්ක මට එන ස්ට්‍රෙන්ත් එක සහ ලිමිටේෂන්ස් මොනවද කියන එක. Identifying your inner resources, abilities, strengths, also weaknesses and limits. ඕක අර නිකන් පොඩි SWOT analysis එකක්. පොඩි ෂඩුවත විශ්ලේෂණයක් වගේ. අපිට තියෙන හැකියාවන් විතරක් නෙමෙයි සීමාවනුත් තියෙනවා. අපට strengths වගේම weaknesses උත් limitations උත් තියෙනවා. None of us is a superman. අපි කවුරුවත් සුපර්මෑන් කෙනෙක් නෙමෙයි. අපි හැමෝටම බැරි දේවල් තියෙනවා. අනිත් මිනිසුන්ටත් බැරි දේවල් තියෙනවා. අන්න ඒවා අපි විවෘත මනසකින් දකින්න ඕන, ඒවා සෙස් කර ගන්නට ඕන. දැන් මට නිදසුණක් ඇටියට සිංහල භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව හසුරවන්න පුළුවන් වුණාට මට දෙමළ භාෂාව බැහැ. මට දෙමළ කතා කරන්නත් බෑ, කතා කරන එක තේරෙන්නෙත් නෑ. ඒක මගේ ලිමිටේෂන් එකක්. ඒක මම හඳුන ගන්නවා. හඳුනගෙන මම දෙමළ විතරක් දන්න කෙනෙක් එක්ක sannivedanaya කරනවා නම් ට්‍රාන්ස්ලේටර් කෙනෙක්ගේ සහාය ලබා ගන්නට ඕන. නැත්නම් අපි දෙන්නට sannivedanaya කරන්න බෑ. සමහර ප්‍රදේශවල විශේෂයෙන් ජැෆ්නා බටික්ලෝ වගේ දිස්ත්‍රික්කවල මම පහුගිය කාලේ අල්ලස් කොමිසමේ වැඩසටහන් වලට යනකොට දේශන කරා බ්‍රයිබරි කමිෂන් එකත් එක්ක. දෙමළ දන්නේ නැති ප්‍රදේශවල මම යන්න බෑයි කිව්වා. මොකද මම ගිහිල්ලා මට බෑ ඒක sannivedanaya කරන්න. නැත්නම් මම ට්‍රාන්ස්ලේටර් කෙනෙකුගේ සහාය ගත්තා මට යන්න වෙච්ච අවස්ථාවක. ඒකට හේතුව අපි අපේ ලිමිට්ස් කලින් අඳුන ගන්නට ඕන. ඒ ලිමිට්ස් ඕවර්කම් කරන්න ඊට පස්සේ කටයුතු කරන්න ඕන. දැන් මම ටික පොඩි කෝස් එකක් කරලා පටන් අරගෙන තියෙනවා ටැමිල් ඉගෙන ගන්න. මොකද මටම තේරිලා තියෙනවා පුද්ගලිකව. සිංහල ඉංග්‍රීසි වලට අමතරව දෙමළ භාෂාව ඉගෙන ගන්න අවශ්‍යයි. සමහර වැඩ මට කරගන්න බෑ මේ භාෂාව මට බැරියර් එකක් විදිහට හිටිනවා කියලා. අන්නේ ඇසෙස්මන්ට් එක අපට කරගන්න පුළුවන් නම් ඒක තමයි මෙතනදී කියන්නේ. මගේ ඇබිලිටිස් දකින්න ඕන, weaknesses දකින්න ඕන. weakness overcome කරන්න කටයුතු කරන්න ඊට පස්සේ තමයි. ඒවා දැක්කොත් තමයි කටයුතු කරන්න. අපි continuous learning self development වලට යන්න පටන් ගන්නෙ අපි අපිව ඇසෙස් කරගත්තට පස්සේ. දැන් සමහරු ඉන්නවා වේගෙන් වැඩ කරන්න පුළුවන්. ඒක ස්ට්‍රෙන්ත් එකක්. මට වේගෙන් වැඩ කරන්න පුළුවන්. හෙම්බත් වෙන්නේ නැහැ. හැබැයි කලබල වෙනවා චුට්ටක් වැරදුන ගමන්. එතකොට වේගයයි නිර්වද්‍යතාවයි දෙකම කඩන් වැටෙනවා. ඒක ලිමිටේෂන් එක. දැන් එයා ක්‍රම සොයන්න ඕන. ඒක වළක්ව ගැනීම සඳහා. ඒ ක්‍රම සොයන්න ඒ ඩෙවලොප්මන්ට් එකට කන්ටිනියුවස් ලර්නින් එකට යන්නේ කොහොමද? අරක හඳුනාගත්තට පස්සේ. හරි. තුන්වෙනි එක තමයි self confidence. ඒ confidence එක එන්නේ අර limitations overcome කරන්න විකල්ප දැකලා ඒවා ක්‍රියාත්මක කරලා ඒ තුලිනුත් තව strength එකක් හදාගත්තට පස්සේ capacity or capability to accomplish a task and I believe that I can මට මගේ කුසලතා විශ්වාසයි ඒ වයින් මට මේක කරගන්න පුළුවන් කියන විශ්වාසය මේ වැඩේ ගොඩ දා ගන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා එතන තමයි self confidence තියෙන්නේ අතරමඟදී වැඩේ එන හිටින්න යනවා නම් මම දන්නවා මට තියෙන recovery plan එක මොකද්ද මගේ plan B එක මොකද්ද එන self confidence තියෙනවා right ඔන්න එහෙනම් පළවෙනි ක්ලස්ටර් එකේ තිබිච්ච උපකොටස් තුන දැන් මේ කතා කරේ self awareness ගැන ඊළඟට එනවා self management මේ දෙවනි බාස්කට් එක දැන් මට මාව තේරෙනවා නම් මම මාව මැනේජ් කරගන්නවා මම අනිත් අයව මැනේජ් කරනවට වඩා ඉස්සර වෙලා මාව මැනේජ් කරගන්න. මේ ලෝකේ හැමෝම හදන්නේ අනිත් අයව මැනේජ් කරන්න. අනිත් අයව ආම්බාම් කරන්න.
ඊට කලින් මම මාව ආම්පාම් කරගෙන ඉන්නවා. ඒකට අවශ්‍ය කරන මූලික නිපුණතා කිහිපයක් තියෙනවා. මේ කීයක් තියෙනවද? 6ක් තියෙනවා. 6 competencies. self management cluster එකේ competency 6ක් තියෙනවා. මේ තියෙන එකේ detail introduction එක. self management is the ability to understand your emotions and then use that understanding to turn situations to your benefit. මේ අපි මුහුණ දෙන විවිධ අවස්ථා, අපිට හම්බෙන විවිධ මිනිස්සු, අපිට මුහුණ දෙන්න වෙන ගැටලු සහ අභියෝග අපි කොහොමද කන්වර්ට් කරගන්නේ අපිට බෙනිෆිට් එකක් ගේන අවස්ථාවක් බවට. how to convert a challenge into an opportunity. අභියෝගයක් අවස්ථාවක් කරගන්නේ කොහොමද? අන්න ඒකට තමයි මේ competency 6 අවශ්‍ය වෙන්නේ. situationally කොහොමද emotions handle කරගන්නේ to get the maximum good from the situation. ඒ අවස්ථාවෙන් උපරිම හොඳ ජනිත වෙන විදිහට. අපි කියන්නේ ගමේ භාෂාවෙන් විපත සැපතක් කරගන්නවයි කියලා. ඒතර විපත කොහොමද සැපතක් කරගන්නේ? how to convert the defeat into a victory. මේ දෙක එකම කාසිය දෙපැත්ත වගේ like two sides of the same coin. ඒක කරගන්න තමයි ඒ විපත සැපතක් කරගන්න. situation එක වඩා ඵලදායී අවස්ථාවක් බවට පත් කරගන්න තමයි මේ emotional competency 6 අවශ්‍ය වෙන්නේ. එක self control එක. සමහර තැන් තියෙනවා කතා කරනවට වැඩිය වාසි කතා නොකර ඉන්න එක. සමහර තැන් තියෙනවා අඬනවට වැඩිය වාසි අඬන්නේ නැතුව පාලනය කරගෙන ඉන්න. සමහර රැස්වීම් තියෙනවා කේන්ති අරගන්නවට වැඩිය හිනහවකින් නිහඬ වෙන එක වාසිදායකයි. කොහොමද emotions control කරගන්නේ? සමහර ගමන් තියෙනවා යනවට වැඩිය වාසි නොගිහින් ඉන්න එක. සමහර ගමන් තියෙනවා යන එක හොඳයි. සමහර මිනිස්සු තියෙනවා හම්බුණාට වැඩිය හොඳයි ඒ උන් හම්බෙන්නේ නැතුව හිටියනම් අපේ ජීවිතේට. එතකොට ඒ නිසා මේ emotions control කරගත්තොත් අවාසිය වාසියක් කරගන්න පුළුවන්. emotions control කරගත්තොත් නේද? emotional self control. ඊළඟට trustworthiness. අපි විශ්වාසවන්ත කෙනෙක්ද අනිත් අයටද? විශ්වාසය වගේ එකක් ඉල්ලුවට හම්බෙන්නේ නැහැ. මං කිව්වොත් මේ අනේ ළමයි මාව විශ්වාස කරන්නකෝ කියලා කවුරුවත් මාව විශ්වාස කරයි. එහෙම කිව්වට විශ්වාස කරන්නේ කිසි කෙනෙක්. විශ්වාසය ක්‍රියාවෙන් ඔප්පු කර දිනාගත යුතු කාරණයක්. වැඩ කරන විදිහෙන් තමයි මා පිළිබඳ විශ්වාසය ඔබ තුල ගොඩනැගෙන්නේ. ඔබ පිළිබඳ විශ්වාසය මා තුල ගොඩනැගෙන්නේ. trustworthiness develop කරගන්නේ කොහොමද? නිකන් ලස්සන වචන ටිකක් මෙහෙම මයික් එක ඉස්සරහා කිව්වට හරියන්නේ නැහැ. අපිට පුළුවන් වෙන්න ඕන ක්‍රියාවෙන් ඒක දිනා ගන්න. විශේෂයෙන් වෘත්තිකයන්. නේද? then consciousness. සිහි බුද්ධියෙන් කොහොමද වැඩ කරන්නේ? සමහරු කියන්නේ මේකේ upper version එක mindfulness. සිහි බුද්ධියෙන් වැඩ කරන්නේ. ලෝකේ දිනපු හැම මිනිහෙක්ම දිනලා තියෙන්නේ සිහි බුද්ධියෙන් මිසක මානසික විකෘතියකින් නෙමෙයි. අසිහියෙන් නෙමෙයි ලෝකේ දිනපු මිනිස්සු ලෝකේ දිනලා තියෙන්නේ. හොඳ කල්පනාවෙන් තීක්ෂණ නුවණ මෙහෙයවලා සිහි බුද්ධිය. adaptability අනුගත වෙන්නේ කොහොමද? situationally. දැන් ওই විශ්වවිද්‍යාලේ අපි දකින්නේ first year ළමයි මුළු first year එකේම struggle කරන්නේ අනුගත වෙන්න බැරුව මේ පද්ධතියට. අලුත් රැකියාවකට ගියාම සමහරු අනුගත වෙන්න බැරුව එතනට. ප්‍රධානියේ කලුතෙන් ආවහම මේ ප්‍රධානියාගේ නායකත්ව ශෛලියට අනුගත වෙන්න බැරුව. එනිසා adaptability කියන්නේ ලොකු self management competency එකක්. optimism ධනාත්මකව හිතන එක. ධනාත්මක මනසක් පවත්ව ගැනීමෙන් වෙන ප්‍රධාන වාසිය තමයි අපිට විසඳුම් පේනවා. ගැටලුවේ කොටස්කාරයෙක් වෙනවට වැඩිය වැදගත් වෙන්නේ විසඳුමේ කොටස්කාරයෙක් වෙන එක. ඍණාත්මක මිනිසුන්ගේ ලක්ෂණය තමයි ඒගොල්ලොන්ට පේන්නේ ගැටලු. every solution given is another problem for them. ගැටලුවක් විසඳන්න දෙන හැම විසඳුමක්ම ඍණාත්මක ඇවුන්ට තවත් ගැටලුවක් විතරයි. ඒගොල්ලන්ට ජීවිතේ ධනාත්මක පැත්ත පේන්නේ නැහැ. ඒක හානියක්. ඒ ඍණාත්මක මනස නිසා psychiatric disorders පව හැදෙන හැටි අද ලෝකේ අධ්‍යයන වලින් පෙන්නලා දීලා තියෙනවා. ඊළඟ එක initiativeness මුලපිරීමේ හැකියාව. තව කෙනෙක් අපි වෙනුවෙන් ආශ්චර්යයක් කරනකම් බලන් ඉන්නේ නැතුව අපි පළවෙනි පස්පිඩැල්ල කපන එක. වැඩක් පටන් ගත්තට පස්සේ හිමින් සැරේ එක කරගෙන යන්න පුළුවන්. initiativeness වැඩක් පටන් ගැනීමේ හැකියාව. ඒක හොඳ භාවයක්. ගොඩක් දෙනෙක් ඉන්නේ පටන් ගන්න බැරුව.
ලෝකේ ප්‍රබලම සිතුවිල්ලක් තමයි පළවෙනි පියවර තැබීමේ සිතුවිල්ල. පළවෙනි පියවර තියනකොටම ඔබ බය කියන භාවය පරද්දලා ඉවරයි. පළවෙනි පියවර තියනකොටම ඔබ බය කියන භාවය පරද්දලා ඉවරයි. ඒ නිසා ඉනිෂියේටිව්නස් කියන්නේ මහ පුදුම හැකියාවක්. ඒ හැකියාව පාවිච්චි කරලා ඍණාත්මක භාවයන් ගොඩක් අපි පරද්දනවා. ඍණාත්මක භාවයන් ගොඩක් අපි ගලවලා විසි කරනවා ඉනිෂියේටිව්නස් නිසා. මහ ප්‍රබල සිතුවිල්ලක් ආරම්භ කිරීමේ හැකියාව. හරිනේ. ලෝකේ ප්‍රබලම සිතුවිල්ල පුංචි තැනකින් පටන් ගන්නවා. ඒක කමන්නේ. අපි මැනේජ්මන්ට් වල කියන්නේ ලස්සන ෆිලොසොෆි එකක් small is beautiful. පටන් ගන්න පුංචියට. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි පටන් ගත්ත තැන ඉන්න හොඳ නෑ. ටික ටික ඒක ඉස්සරහට අරගෙන යන්න ඕන. දියුණු කරගෙන යන්න ඕන. small is beautiful. හැබැයි එතන නවතින්න හොඳ නෑ. small is beautiful. right. දැන් මේවා පිළිබඳ විස්තර මම දානවා මේකේ. මේ පළවෙනි එක. emotional self control. ඒ කියන්නේ මොකද්ද? ability to keep impulsive feelings and emotions under control. අපට හානිදායක අනුන්ට හානිදායක සමහර emotions තියෙනවා, feelings තියෙනවා. ඒවා under control තියාගන්න කෙනෙකුට තියෙන හැකියාව තමයි මේ කියන්නේ. It is being able to restrain negative actions. අපිට විරුද්ධ අදහසක් ආවොත් පලිගන්නේ නැතුව අනිත් කෙනාගේ පස්සෙන් එලෝගෙන ගිහිල්ලා ගහන්නේ නැතුව කේන්ති ගන්නේ නැතුව කොහොමද ඒක ඇතුලේ තියෙන ලෙසන් එක මතු කරගන්නේ විවේචනයකදී අපිට ඔපෝස් අයිඩියා එකක් ආවොත් ඔපොසිෂන් එකක් මැනේජ් කරගන්නේ කොහොමද working under pressure පීඩනයක් එන තැනකදී වැඩ කරන්නේ කොහොමද working under pressure හරි වැඩ ගන්නනේ සමහර රැකියාවල විශාල පීඩනයක් තියෙනවා සමහරු පීඩනය නැතත් බොරුවට පීඩනයක් හදා ගන්නවා. Tamanගේ නොහැකියාව නිසා පීඩනයක් හදා ගන්නවා. එහෙම නැතුව emotions ආවත් ඒවා control කරගන්න. Tamanට පේනවා නම් මේ භාවයත් එක්ක වැඩ කිරීම, මේ භාවය ප්‍රදර්ශනය කිරීම, මේ භාවය එක්ක ප්‍රතිචාර දැක්වීම හානිදායකයි කියලා control කරගන්න. දැන් ඔය කේන්තියේ තියෙන ප්‍රශ්නෙත් ඒකනේ. මම කවුන්සලර් කෙනෙක්. ගොඩක් අය මගේ ළඟට එනවා මේ අනේ කේන්ති යනවා සර් තෙරපි එකක් කියන්නකෝ කියාගෙන. කේන්තිය තියෙන එක ගැටලුවක් කේන්තියට වඩා කේන්තියෙන් ඉඳන් ප්‍රතිචාර දැක්වීම නිසා ඇතිවන ගැටලුව. හිතන්න මෙහෙම කේන්තියෙන් ඉන්න වෙලාවක කෝල් එකකට ආන්සර් කරොත් මොනවා කියවේද? කේන්තියෙන් ඉන්න වෙලාවකට තේ එකක් හැදුවොත් තේ එක රස නැහැ. කේන්තියෙන් ඉන්න වෙලාවක රෙදි සේදුවොත් රෙදි හේදිලා නැහැ. කේන්තියෙන් ඉන්න වෙලාවක කෑම හැදුවොත් කෑම රස නැහැ. කේන්තියෙන් ඉන්න වෙලාවක රචනයක් ලිව්වොත් රචනයේ ක්වොලිටි නැහැ. කේන්තියෙන් ඉන්න වෙලාවක ඩ්‍රයිව් කරොත් ඇක්සිඩන්ට් වෙන්න උනත් පුළුවන්. එතකොට ප්‍රශ්නේ මොකක්ද? කේන්තියත් එක්ක දක්වන ප්‍රතිචාර ඇක්ෂන් එකට වඩා රියැක්ෂන්. කේන්තියෙන් ඉඳන් වැඩ කරන්න කියොත් වැඩවල ඵලදායීතාව බහිනවා. විතර සරල නිදසුනක් කේන්තිය විතරක් නෙමෙයි අනිත් හැම ඍණාත්මක භාවයක් මෙහෙමයි. ඒකනේ මේකේ ඔප්ටිමිසම් කියලා එකක් තිබුණේ ධනාත්මක වෙන්න. එතකොට තව ධනාත්මක දේවල් අපට ඇදිලා එනවා. Believe the law of attraction ආකර්ෂණ නීතිය ගැන ටිකක් හොයාගෙන කියවන්න. හරිනේ. එහෙනම් emotions එනවා. හැබැයි ඒවා under control තියාගන්න එක තමයි මෙතනින් අදහස් කරන්නේ working under pressure කියන එකත් skill එකක්. දෙක trustworthiness. Maintaining standards of honesty and integrity. අවංකභාවය, සුපිලිපන්න භාවය හැම වෙලාවෙම maintain කරන එක. කවුරුන් බලා සිටියත් නොසිටියත් හරි දේ කරන එක. හෘදය සාක්ෂියට එකඟව හරි දේ කරන්න මිනිහෙකුට තියෙන හැකියාව. කවදා හරි තමන් පරිණත මිනිහෙක් වෙන දවසට තමන්ට හංගන්න දෙයක් නැතිකම. හෘදය සාක්ෂිය පිරිසිදුයි. හෘදය සාක්ෂිය නැමැති අධිකරණයේ චෝදනා, අධිචෝදනා නඩු මුකුත් නැත්නම් you have maintained trustworthiness. Trustworthiness කියන එක හොඳටම දිනාගෙන ඒක maintain කරලා තියෙනවා. There is no difference between word and action. වචනයයි ක්‍රියාවයි අතර වෙනසක් නැහැ. අන්න ඒක දිගට පවත්වාගෙන යන්න කැපකිරීම කරන්න ඕන. අනුභවයකින් වෙන්නේ නැහැ. ඒකත් එක කුසලතාවක්. ඊළඟ එක තමයි consciousness නැත්නම් realization. Taking responsibility for personal performance. මේකට අද කළමනාකරණයේ වචනයක් කියන accountability කියලා. accountability වගවීම කියලා වචනයක් දානවා කළමනාකරණ විෂයයි. වගවීම. I am answerable to my performance.
answerable for my performance. මගේ කාර්ය සාධනය වෙනුවෙන් මම වග කියන්න. මට කියන්න බෑ මං දන්නේ නෑ. මං කියන්නේ නෑ. මං කියන්නෙම නෑ. එහෙම කියන්න බෑ. මගේ කාර්ය සාධනෙට මං කියපුවට කරපුවට මම වග කියන්න ඕන. දැන් මේ දේශනවල මං කියන දේවල් මම මේ පෙන්නන ස්ලයිඩ්ස් වල තියෙන දේවල් වලට මම වගකීමට බැඳිලා ඉන්නවා. මට කියන්න බෑ මං දන්නේ නෑ මට මතක නෑ. එහෙම ලෙක්චර් එකක් මං කරාද කියලාවත් මතක නෑ. එහෙම කියන්න බෑ. Responsibility for personal performance. I am answerable for my decisions and actions. එහෙම ගන්න පුළුවන් කියන්නේ මිනිහෙකුගේ හොඳ quality එකක්. Emotional maturity එකක් තියෙන. චිත්තාවේගීය වශයෙන් හොඳ පරිණත භාවයක් තියෙන මිනිහෙකුගේ ලක්ෂණයක්. මම කියපු කරපුවාගේ වගකීම මම ගන්නවයි කියන එක. හැම ආගමික නායකයෙක්ම අපට පෙන්වුවේ ඒකනේ. බුදුරජාණන් වහන්සේ කියලින්ම පෙන්නු. යේසුතුමා තමන් ලෝකයට දේශනා කරපු සත්‍ය වෙනුවෙන් කුරුසේ ඇන ගහලා මැර ඒ කියන්නේ සත්‍ය වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටියා. වචන වෙනස් කරලා ජීවිතේ බේරගන්න ගියේ නෑනේ. නෑ මං එහෙම එකක් කිව්වේ නෑ. මං කියපු එක වෙනස් කරන්නම්. මගේ දේශනා වෙනස් කරන් ජීවිතය පරදුවට තියලා වචනේ රැක්කා. රෙස්පොන්සිබිලිටි එක ගත්තා. ජීවිත පූජාවෙන් රෙස්පොන්සිබිලිටි එක ගත්තා. හැම ආගමකම මේ පණිවිඩය ආගමික ශාස්ත්‍රූවරු ආගමික නායකයෝ ක්‍රියාවෙන් පෙන්නලා තියෙනවා. How to get the responsibility for words and actions. ඒක විශාල හැකියාවක්. එතකොට තමයි අපේ වැඩ quality වෙන්නේ. කස්ටමර්ස්ලා අපි ගැන විශ්වාසය තියන්නේ. අපේ බොස්ලා අපි ගැන විශ්වාසය තියන්නේ. ඊළඟ එක මේ adaptability කියන එක. අනුගත වීමේ හැකියාව. Changing circumstances. අනුගත වෙන්න පුළුවන්. multiple demands එක ජීවිතේන බහුවිධ කාරණා එකට හැප්පෙන්න පුළුවන්. මොකද එකක් පසුපස එකක් නෙමෙයිනේ ජීවිතේ දේවල් එන්නේ. එකපාර කිහිපයක් එනවා. අපිට ගොඩක් ಜಾති හැන්ඩල් කරගන්න වෙනවා. දැන් අද මම මේ දේශනයට එන්න කලින් මගේ වාහනේ AC වැඩ කරන්නේ නැහැ. එතකොට මම දේශනය කරන්න ඕන. ඒකට කලින් නෝට් එක හදන්න ඕන. එන්න වාහනේ AC එක හදා ගන්න ඕන. මේ CDC එකට ඇවිල්ලා මේ දේශනය කරලා යන්න. multiple demands එක. මම මේ තාම කෙටි නිදසුනක් මගේ පැත්තේ. මට ලේසි මගේ එක්සැම්පල් එකක් ඔබට කියන එක. ඔබට එහෙම ඒවා ගොඩක් මතක් වෙයි ඇති. ඒවා එක වැඩ කරන්න නම් අපිට තත්වයට අනුගත වෙන්න සිද්ධ වෙනවා. adaptability. ඒ වගේම අපිට priorities වෙනස් කරන්න වෙන තැන් එනවා. අපි ප්‍රමුඛතා වෙනස් කරන්න වෙන තැන් එනවා. යන්න හිටපු ගමන් කැන්සල් කරන්න වෙනවා. වෙන ගමන් යන්න වෙනවා. වැඩ schedules වෙනස් කරන්න වෙනවා. යකඩ ගිල්ලා වගේ ඉන්න බෑ. ඊජිප්තුවේ පිරමීඩ හැදුවා වගේ ඉන්න බෑ. ability to be flexible and adaptable. අනුගත වෙන්න වෙනස් වෙන්න මිනිහෙකුට තියෙන හැකියාව. මේ සමහරු කියනවනේ අනේ එයා දැන් හරියට වෙනස් වෙලා කියලා. ඉතින් එහෙම තමයි වෙන්න ඕන. වෙනස් නොවන මිනිස්සු හොයන්න එපා ලෝකේ. වෙනස් වෙන මිනිස්සු සොයන්න. වෙනස් නොවන මිනිස්සුත් එක්ක පවුල් කන්න බෑ. ඇයි දෙයනේ අවුරුදු 18 20 ලව් කරපු විදිහටම අවුරුදු 30 40 ළමයිත් හම්බෙලා දෙමව්පියොත් උනාට පස්සේ ජීවත් වෙන්න යනවා නම් කොච්චර මෝඩයිද? ඒ කාලේ නොතිබූ වගකීම් දැන් තියෙනවා. ඒ කාලේ නොතිබූ ප්‍රමුඛතා දැන් තියෙනවා. එතකොට ඒ කාලේ වගේම ආදරය කරන්න වෙන්නේ නැහැ. භාවයන් වෙනස් වෙලා වෙන ස්වරූපයක් අරගෙන ආදරය ගෞරවය වෙලා ආදරය ෂෙයාරින් කෙයාරින් වෙලා ආදරය කිරීම යුතුයකම් ඉටු කිරීම දක්වා වෙනස් වෙලා ඒ හැමදේ ඇතුළෙම තියෙන ආදරයේ විවිධ ස්වරූප. ඒ වෙනස් වෙන ස්වරූප අවබෝධ කරගන්න බැරි වුණොත් තමයි මිනිස්සු කලකිරෙන්නේ. කලකිරෙන්නේ. ඒ නිසා shifting priorities ප්‍රමුඛතා වෙනස් වෙනවා. ලෝකේ වෙනස් නොවන මිනිස්සු හොයන්න එපා. වෙනස් වෙන මිනිස්සු හොයන්න. වෙනස් නොවන මිනිස්සුත් එක්ක ගමනක් යන්න බෑ. වෙනස් වෙන මිනිස්සුත් එක්ක ගමනක් යන්න පුළුවන්. ඒගොල්ලෝ අනුගත වෙනවා. වෙනස් වෙවි අනුගත වෙනවා. වෙනස් වෙවි අනුගත වෙනවා. ඒක හැකියාවක්. ඊළඟ එක ඔප්ටිමිසම්. ධනාත්මක වීම. ලෝකේ හිස් කොටස හොයනවට වැඩිය පිරිච්ච කොටස හොයලා ඉතුරු ටික පුරව ගන්න උත්සාහ කිරීම. මේ කියන්නේ. Ability to see the good side, not the bad side. Be a part of the solution, not the problem. ඔය ජපන් කළමනාකරණේ තියෙන එහෙම. ඔබ විසඳුමේ කොටස්කාරයෙක් වෙන්න. ගැටලුවේ කොටස්කාරයෙක් නොවි. ඔබ ගැටලුව තලු මර රස කර කතා කරන සමාජ මාධ්‍ය ෂෙයා කරන කෙනෙක්ද? විසඳුමක් ෂෙයා කරන කතා කරන sannivedanaya කරන කෙනෙක්.
ඍණාත්මක මනසකින් ගැටලුව ෂෙයා කරන ගැටලුව එන්ජොයි කරන කෙනෙක්ද ගැටලුවට විසඳුමක් කියන කෙනෙක්. ඔප්ටිමිසම් කියන්නේ අපිට විසඳුම් මනසක් එනවා. So we see opportunities rather than threats. We convert the challenge into an opportunity. එතකොට තමයි අර අභියෝගයේ challenge එක අවස්ථාවක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. හැබැයි මේක අන්තගාමී වීම නෙවෙයි. ලෝකේ ඍණාත්මක පැත්තක් තියෙනවා. ඒ ඍණාත්මක පැත්තට නොවැටි ධනාත්මක පැත්තේ ඉන්න එකයි මෙතන කියන්නේ. එතකොට තමයි ඍණාත්මක පැත්ත මැනේජ් කරගන්න පුළුවන්. නැත්තම් බෑ. ඊළඟ එක තමයි initiativeness. මුලපිරීමේ හැකියාව. අලුත් වින්ඩෝ එකක් අරින්න. අලුත් වැඩක් පටන් ගන්න. සිතුවිල්ලකින් හරි අඩියක් ඉස්සරහට තියන්න දවස ගානේ මිනිහෙකුට තියෙන හැකියාව තමයි initiative. ඒගොල්ලෝ පළවෙනි පස්පිඩැල්ල කපන. ඒගොල්ලෝ අලුත් අදහස් හොයනවා. ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා. act rather than wait. නැවතී බලන් සිටීමට වඩා ඒගොල්ලෝ අත්හදා බලමින් ක්‍රියාත්මක වෙනවා. අර අපි කියන්නේ ඉනිමග දෙස බලා සිටීමෙන් වැඩක් නැහැ. අවධානය අරගෙන කල්පනාවෙන් නගින්න ඕන. රිස්ක් එක ගන්න ඕන. මේ අවධානම අරගෙන අවධානය අරගෙන ස්කිල් එක අරගෙන නගින්න ඕන. ඉනිමග දෙස බලා සිටීමෙන් වැඩක් නැහැ නගින්න ඕන. නගින එක තමයි දිනන. ස්විමින් pool එක දිහා බලන් ඉඳලා වැඩක් නැහැ. පීනන්න පුරුදු වෙන්න බහින්න ඕන වතුරට. හදපු ගෙවල් දිහා බල හූල්ල ඉඳලා හරියන්නේ නැහැ. ප්ලෑන් එකක් ගහගෙන ලෝන් එකක් අරගෙන තමන් හිමින් සැරේ පොඩියට හරි ගයක් හදන්න පටන් ගන්න. වාහන ගත්ත උන් දිහා බල හූල්ල ඉඳලා හරියන්නේ නැහැ. සැලසුම් කරන්න ඕන සාර්ථකත්වය වෙනුවෙන්. මම මේ සරල නිදසුන් කිව්වේ. act rather than wait. නැවතී බලා සිටීමට වඩා සුදුසු කල එළඹෙනකොට සැලසුම්වත් හදාගෙන සිටිවිල්ලකින් හරි ඉස්සරහට ගිහින් තියෙන්නට ඕන. ඒක තමයි ඉනිෂියේටිව්නස් කියන්නේ. මං කලිනුත් කිව්වා පළවෙනි පියවර තියෙනකොටම බිය නැමැති ඍණාත්මක භාවය ඔබ පරද්දලා ඉවරයි. self confidence නැමැති ධනාත්මක භාවය ඔබ ඇති කරගෙන ඉවරයි පළවෙනි පියවර තියෙනකොට. ඒ නිසා මේක හරි ලස්සන ඉනිෂියේටිව්නස් කියන්නේ හරි ලස්සන self management competency එක. දැන් ඔන්න self cluster එක ඉවරයි. පළවෙනි දෙක ඉවරයි. තුන්වෙනි එක මොකද්ද? social awareness. දැන් අනිත් අයගේ භාවයන් තේරුම් ගන්නේ කොහොමද? ඒකටත් තියෙනවා කොටස් කිහිපයක්. මෙති social awareness refers to how people handle relationships and awareness of others feelings needs and concerns. අපිට අනිත් අයව තේරෙනවා. කොච්චර දුරට තේරෙනවද? ඒගොල්ලන්ගේ feelings needs ඒ පවත්වන relationships handle කර ගැනීමදී අපට තේරෙනවා. ඒක ඇතුලේ තියෙනවා උපකොටස් තුනක්. එක empathy සහ කම්පනය. අනේකාගේ මට්ටමට බැහැලා හිතන්න පුළුවන් ගතිය. දැන් මම ඉස්කෝලේ A level කරන දරුවෙකුගේ දෙයකට සවන් දෙනවා නම් මම සවන් දෙන්න ඕනේ empathic listening සහ කම්පනයෙන් සවන් දෙන්න ඕනේ. එයාගේ මට්ටමට බැහැලා. මම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් කියන තැන ඉඳන් සවන් දුන්නොත් මට ඒ දරුවගේ තත්ත්වය සහ ගැටලුව දෙකම තේරෙන්නේ නැහැ. empathy. ඔක sympathy නෙමෙයි. sympathy කියන්නේ සාතිශය සංවේගයනේ. දැන් මලගෙදරක යනකොට තියෙන sympathy. රැකියාව කරන්න ඕන empathy සහ කම්පනය. ඊළඟට ආයතනය ගැන organizational awareness. ආයතනයේ තියෙන politics මොනවද? ප්‍රධානීන් වැඩ කරන්නේ කොහොමද? සංස්කෘතිය කොයි වගේද? ආයතනයේ ස්ට්‍රක්චර් එක කොයි වගේද? මට තේරෙනවද? නැත්නම් මං ඔළුව පහත් කරගෙන මට දීපු ෆයිල්ස් ටිකේ වැඩ විතරක් කරලා හරියන්නේ නැහැ. සමස්තය දකින්න ඕන. ability to see the big picture. නිකන් Google වල search කරන්න theory of big picture කියලා. සම්පූර්ණ රූපය මට කොහොමද පේන්නේ? අර හෙලිකොප්ටර් ස්නැප්ෂොට් එක මට පේනවද? ඒක හරි වැදගත්. organizational awareness. ඊළඟට service orientation. මම අනේකාට සේවය කිරීමේ මානසිකත්වයේ තියෙන කෙනෙක්ද? එහෙම මානසිකත්වයක් මේ සමාජයේ හදාගන්න පුළුවන්. මේ තියෙන empathy වල විස්තරේ. empathy is about understanding other people. අනිත් අයව තේරෙනවද? ගොඩක් අය තේරුම් ගැනීමකින් තොරව අනිත් අය මගේ කරගන්න යනවා. එතකොට අමාරුයි වැටෙනවා. ඉස්සෙල්ලා තේරුම් ගන්න. ජපාන් සංස්කෘතියේ තියෙන ලස්සන ප්‍රකාශයක් test before trust කියලා. test before trust. මොකද්ද test before trust කියන්නේ? තේරුම් ගන්න ඉස්සෙල්ලා පරීක්ෂා කරන්න ඉස්සර වෙලා
ඊට පස්සේ trust කරන්න, විශ්වාස කරන්න. පරීක්ෂා කිරීමකින් අවබෝධ කර ගැනීමකින් තොරව විශ්වාස කරන්නේ නැහැ ජපන්නු කිසි දෙයක්. කිසිවෙක් හෝ කිසිවක්. ඒක හරි වැදගත්. Understanding the situation, understanding other people, their emotions, empathy. ඒකට අනිකාගේ මට්ටමට බහින්න ඕන. අනිකාගේ මට්ටමට බැහැලා තමයි කල්පනා කරන්නේ. අනිකාගේ මට්ටමට බැහැලා කල්පනා කරන්නේ. ඊළඟට organizational awareness. ආයතනයේ තියෙන අර මං කිව්වේ power points, power relationships, culture, politics මේවා තේරෙනවා. වැඩ කරන තැන. real decision makers ලා කවුද? influence කරන්නේ කවුද? ඒව අවබෝධ කරගන්න. තමන් ඉන්න සමාජයේ තමන්ට තේරෙනවා. ඒ සමාජය තුල කළ හැකි කළ නොහැකි දේ තමාට තේරෙනවා. නේද? සමහර විදේශ රටවල් වලට යනකොටම අපි දන්නවා මේ රටේ ටොපික් ඔලයක්වත් බිම දාන්න බෑ. හිතෙන තැන්වල කෙල ගහන්න බෑ. අපි යන සමාජය ගැන දන්නවා. දැන් ලංකාවේ මිනිස්සු හිතෙන තැන්වල ටොපික් ඔල දානවා, කුණු කසල දානවා, පරිසරය අපවිත්‍ර කරනවා. නමුත් ඒගොල්ලෝ අර මං කලින් කියපු වගේ රටකට ගියොත් ජපානයේ වගේ ගත්තා. එහෙදී එම කරන්න තරම් නිර්භීත වෙන්නේ නැහැ. කරන්නත් බෑ, කරලා බේරිලා ඉන්නත් බෑ. ඒවා ඒ රටේ සුළු වැරදි ලෙස ගණන් ගන්නෙත් නැහැ. පරිසර සංරක්ෂණය, තිරසර බව, ක්ලීන් එන්වයරන්මන්ට් කියන එක ඒගොල්ලන්ගේ ප්‍රමුඛ අවශ්‍යතාව. ප්‍රමුඛ කාර්යයක් ජාතික න්‍යාය පත්‍රය. It's a priority in the national agenda of Japan. ඒ නිසා අපිට අනුගත වෙන්න වෙනවා ගියොත් එහෙට. විතරක් නෙමෙයි යන්න කලින් ඒ awareness එක හදා ගන්න වෙනවා. නැත්තම් ඒ සමාජයට ගැළපීලා ඉන්න බෑ. අපි ඔය ගොඩක් අලුත් සේවකයෝ ගත්තාම කැම්පස් එකට ෆස්ට් ඉයර්ස්ලා ගත්තාමත් අපි කරන්නේ ඔරියන්ටේෂන් කියලා. අනුස්ථාපන වැඩසටහන. ඒකෙදි කරන්නේ අලුතෙන් එන නවක පිරිස සෝෂියලයිස් කරන එක. සෝෂියලයිස් කරන. ඔවුන් අනුගත කරන එකේ අලුත් පද්ධතියට. සෝෂියලයිසේෂන්. එතනදි වෙන්නේ ලර්නින් එකක්. සෝෂියලයිස් කරනවා කියන එකේ සිද්ධ වෙන්නේ ලර්නින් එකක්. They learn something. ඒ ඉගෙන ගන්න කුමක් සඳහාද? To adopt. අනුගත වීම සඳහා. අනුගත වීම සඳහා අලුත් පරිසරයකට, අලුත් කල්චර් එකකට, අලුත් සොසයිටි එකට. දැන් ඔබට පේනවනේ මම මේ කම්පිටන්සි 20 වෙනම කියාගෙන ගියාට ප්‍රැක්ටිකල් එක්සැම්පල් එකක් ජීවිතේ ගත්තොත්, වෘත්තිය ගත්තොත් මේ 20 එකට එකක් කනෙක්ට් වෙලා තියෙන බව නේද? තුන්වෙනි එක තමයි සර්විස් ඔරියන්ටේෂන්. හරිද? අනිත් අයගේ නීඩ්ස් අපට තේරෙනවා. ඒ වෙනුවෙන් යම් මෙහෙයක් කරන්න අපි සූදානම්ෙන් ඉන්නවා. අපේ එෆර්ට්ස් අපිට ඔවුන් මත යොදවන්න පුළුවන්. විශේෂයෙන් දෙමව්පියෝ කරන්නේ ඕකනේ දරුවන් වෙනුවෙන්. දරුවන්ගේ අනාගත අවශ්‍යතා පවා ඔවුන් කලින් දැකලා. ඒ වෙනුවෙන් දේවල් සූදානම් කරලා තියෙනවා. සමහර අම්මලා තාත්තලා ගෑනු දරුවන්ට එහෙම වැඩි වියටපත් වෙන දවසට තෑගි දෙන්න කරාබු මාල වලලු කලින්ම හදලා තියන්නේ. Anticipate future needs of children and ready today. අදම සූදානම් වෙනවා ඒකට. මේක නිදසුනක් විතරයි මම කිව්වේ. ඉතින් ඒකම තමයි මේ කුසලතාවයේ පදන. අනේකාගේ අවශ්‍යතා අපට කල් තියා තේරෙනවද? අපි ඉන්න සොසයිටි එකේ අවශ්‍යතා අපට කල් තියා තේරෙනවද? ඒ සඳහා අපි කලින්ම තීරණ තීන්දුව ගන්නවද? නැත්නම් අන්තිම මොහොතේ කලබල වෙලා බොරුවට දඟලනවද? හරිද? ඔන්න දැන් ක්ලස්ටර්ස් තුනක් ඉවරයි. මොකක්ද හතරවෙනි ක්ලස්ටර් එක? social skills කියන එක. මේ social skills කියන හතරවෙනි ක්ලස්ටර් එක. එතකොට මේ උඩ දෙක self කියන එක, පහළ දෙක others. ඒ කියන්නේ social. others කියන්නේ society එක, social. social skills අපට අවශ්‍ය වෙන්නේ අර අපි හඳුනාගත්ත සමාජයේ පවතින. ඒක ඇතුළ ඉඳගෙන ඉහළට යන්න, දියුණු වෙන්න. ඒකට අපට කුසලතා අවශ්‍යයි. අද පරිේශකයෝ පෙන්නලා දෙනවා මේ කියන social skills තියෙන අය හොඳ leadersලා, business leadersලා, social leadersලා බවට පත්වීමේ සම්භාවිතාව වැඩි කියලා. මොකද ඒ අයට හොඳ social proficiency එකක්, සමාජය කළමනාකරණය කර ගැනීමේ කුසලතාවක්, හැකියාවක් ඔවුන්ට තියෙන නිසා. ඒ වගේම ඔවුන් මේ කුසලතා පාවිච්චි කරලා අනිත් අයගෙන්, ඒ සොසයිටි එකේ ඉන්න අනිත් අයගෙන් desirable response එක ළඟා කර ගන්නවායි කියන්නේ. They get the desirable response from others. The social skills cluster එකේ මෙන්න මේ කියන කුසලතා 8 තියෙනවා.
developing others. අනිත් අය සංවර්ධනය කරන්න අපි දාන effort එක. Inspirational leadership. අපි නායකත්ව කුසලතා පාවිච්චි කරන ප්‍රමාණය අනිත් අයව inspire කරන්න. inspire කරන්න. Influence අනිත් අයට දෙන ධනාත්මක බලපෑමේ තරම influence එක. Communication sannivedana කුසලතා පාවිච්චි කරන ප්‍රමාණය හොඳ sannivedකෙක් හැටියට. Change catalyst අපි වෙනසකට කොහොමද resist නොවි ප්‍රතිරෝධය නොදක්වා වෙනසත් එක්ක අනිත් අය ගෙනියන්නේ. ගැටුම් කලබනාකරණය කරගන්න. ඊළඟට අනිත් අය එක්ක බැඳීම් හදාගන්නේ ඒවා මේන්ටේන් කරන්නේ අවසානයේ ටීම් වර්ක් එකක් කරන්න. ඇක්ටිව් ටීම් මෙම්බර් කෙනෙක් විදිහට කොහොමද ටීම් එකක වැඩ කරන්නේ කියන. අපි එකින් එක ඊටාම කෙටියෙන් බලාගෙන යමු. දැන් මේ කම්පිටන්සි 20ම emotional intelligence කෙනෙක් තුල හදාගන්න නම් මම උපදේශනේ පටන් ගත්තේ එහෙමයි. අපේ වර්ග ගොඩක් තියෙනවා ඉන්ටෙලිජන්ස් වල. IQ තියෙනවා, EQ, SQ, AQ මෙහෙම කියලානේ පටන් ගත්තේ. ඒකෙන් මේ EQ ගැන කතා කරන්නේ. EI emotional intelligence, EQ කිව්වොත් emotional quotient. EQ කියන එක ඉතා වැදගත්. ඒතර තව බුද්ධි ප්‍රභේද ගොඩක් තියෙනවා. ඒ වයින් එක කුසලතාවක් ගැන තමයි මම මේ ලෙක්චර් එක පුරා ඔබට පැහැදිලි කරේ. ඒක හදාගන්න ක්‍රමත් ඒ තැනදීම කියාගෙන ආවා. ඉතින් වෘත්තියේදී හදාගන්නේ. ඔබ ට්‍රේනර් කෙනෙක්, කන්සල්ටන්ට් කෙනෙක්, කවුන්සලර් කෙනෙක්, හොඳ සුපිලිපන් රාජ්‍ය නිලධාරියෙක් විදිහට ඔබ ඔබේ වෘත්තිය සංවර්ධනය කරගෙන යනවා නම් මේවත් අවශ්‍ය ප්‍රමාණයට ගලප ගන්න. මම දන්නවා මේ බාහිර උපාධිකරණ ඇතැම් අය රාජ්‍ය සේවකයෝ. සමහරු ටීචර්ස්ලා එක්කෝ පෙර පාසල් ගුරුවරු නැත්නම් රජයේ පාසල් වල ගුරුවරු, පොලිස් නිලධාරීන්, බුද්ධ්‍යංශ නිලධාරීන්, බන්ධනාගාරයේ උදවිය විවිධ අය මේ පාඨමාලාව කරනවා අපේ බාහිර උපාධියක. ඒතර ඒගොල්ලන්ගේ වෘත්තියේ යම් යම් තැන්වලදී මේ කුසලතා 20ම නැතත් emotional intelligence ඇතුලේ තියෙන මේ 20න් දෙක තුනක් හරි පාවිච්චි කරන්නම සිද්ධ වෙනවා. ඒකයි අපි ඔබට මෙහෙම දේශනයක් පටිගත කරලා LMS එකට දාන්න කල්පනා කරේ. හොඳයි. මොකද්ද developing others කියන්නේ? මේ තියෙන ability to promote the long term learning or development of others. අනිත් අයගේ දිගුකාලීන සංවර්ධනය, ඉගෙනීම ප්‍රවර්ධනය කරන්න අපිට කරන්න පුළුවන් දේ. ඒක ඉතා වැදගත්. මම බොස් කෙනෙක් නම් මම මගේ යටත් සේවකයන්ගෙන් වැඩ විතරක් අරගෙන හරියන්නේ නැහැ. ඒගොල්ලන්ට ඩෙවලොප් වෙන්නත් ඉඩ දෙන්න ඕන. ඒකට අවශ්‍ය පරිසරය හදලා දෙන්න ඕන. Let them to develop. development එකට යන්න ඉඩ දෙන්න. අනිත් අය සංවර්ධනය කිරීමට ඉඩ දීමෙන් මාද සංවර්ධනය වේ. මාද සංවර්ධනය වේ. ඒකේ ප්‍රතිඵල එන්නේ එහෙම කරපු උදවියට. ඒ ක්වොලිටි එකට ලොකු ඉකොනොමික් බෙනිෆිට් එකක් තියෙනවා. දැන් ඔය සමහරු මගෙන් අහලක් තියෙනවා විවිධ වැඩසටහන් වලදී අවංක වෙලා වැඩක් තියෙනවද? අවංකකමේ ආර්ථික ප්‍රතිලාභ තියෙනවද? හපෝයි තියෙනවා. අපි තුල වර්ධනය කරගන්න හැම කුසලතාවකකටම ආර්ථික ප්‍රතිලාභ තියෙනවා. හැම ධනාත්මක ගතිගුණයකටම ආර්ථික ප්‍රතිලාභ තියෙනවා. There is an economic value of all good qualities for all the virtues. ඒකයි ඒක වෙනස. දැන් සමහරු අහන්නේ අවංකකම කන්නද? ඉවසීම කන්නද? ඒ කන්න නෙවෙයි. ඒ වයින් සල්ලි හම්බ කරන්න පුළුවන්. ඒ හැම හොඳ ක්වොලිටි එකකම ඉකොනොමික් වැලියු එකක් තියෙනවා. ඔපචුනිටිස් ඔබ වෙත ගෙන දීමේ හැකියාව ඒවා තුල තියෙනවා. ඒ ඔපචුනිටිස් වලින් ඔබ හම්බ කරගන්නවා සල්ලි, මිනිස්සු සහ තව අවස්ථා. You earn more opportunities. සමහරව හම්බ කරනවායි කිව්වහම හිතන්නේ සල්ලිම හම්බ කරනවායි කියලා. නෑ. මිනිස්සු හම්බ කරගන්න පුළුවන්. තව අවස්ථා හම්බ කරගන්න පුළුවන්. ඒ අවස්ථා තුලින් තව දේවල් හම්බ කරගන්න. සමහර වෙලාවට කෝටියක් සල්ලි හම්බ කරගත්තට වැඩිය වටිනවා එක යාළුවෙක් හඳුනාගත්ත එක. You earn people, not money. එනිසා හම්බ කරනවායි කියන්නේ මිනිස්සුත් හම්බ කිරීම, අවස්ථාත් හම්බ කිරීම, සල්ලිම විතරක් නෙමෙයි. එනිසා මේ හැම ස්කිල් එකකටම හැම good quality එකකටම ලොකු economic value එකක් තියෙනවා. economic potential එකක් තියෙනවා. ඒක හරි වැදගත්. එනිසා අනිත් අය develop කිරීමේ කුසලතාවය. යම් කෙනෙක් හිතනවා නම් තව කෙනෙක් develop කරලා ඒ යකා මගේ පුටුවටත් තට්ටු කරයි ඒ නිසා අනිත් අය develop කරන්න ඕනේ නැහැ. හැමෝනොත් මගේ demand එක අඩු වෙනවා කියලා නෑ. ඒම කරන්නේ තමන් develop නැති එක. මම හරියට develop වෙලා නම් ගෝලියෝ ලක්ෂයක් හැදුවත් මට මුකුත් වෙන්නේ නැහැ. මමමයි. මම භාගයට develop වුණොත් තමයි තව කෙනෙක් develop කරන්න බය.
ඒකනේ අර self පැත්ත මුලින් කතා කරේ. social පැත්තට දෙවනුව එන්නේ emotional intelligence. හරි. මේ ඩැනියල් ගෝල්මන් තියරි එකේ කතා කරන ටික මේ කියලා දුන්නේ. බොහොම ප්‍රැක්ටිකල් විදියට කරන විදිය. දෙක inspirational leadership. Inspire others. අනිත් අයව දිරිමත් කරන. ඉතින් මේක කටින් කියලා විතරක් බෑ. මට පුළුවන් නම් ලෙතාජික් නැතුව අනිත් අයට ඩිරෙක්ෂන් එක දෙන්න. මොකද්ද ලෙතාජික් නැතුව කියන්නේ? කම්මැලි නැතුව. කටින් නොකිය එක්සාම්පල් සෙට් කරලා දෙන්න පුළුවන්. පරමාදර්ශ සකස් කරන්න පුළුවන් නම් අනිත් අයට අනුගමනය කරන්න. You become a role model නේ. තව ගොඩක් අය එතකොට අපිව අනුගමනය කරනවා. ඉන්ස්පයිරේෂන් එකක් දෙන්න පුළුවන්. positive persuasion එකක්, influence එකක් දෙන්න පුළුවන්. තව අයට වැඩ කරන්න ඉස්සරහට යන්න society එකට. ඒ වගේම හොඳ කමියුනිකේටර් කෙනෙක්, විශේෂයෙන්ම open effective communicator කෙනෙක්. විවෘත ඵලදායි සංනිවේදකයෙක් වෙන්න පුළුවන්. හොඳ clear convincing message එකක් දෙන්න පුළුවන්. වචන නාස්ති නොකර අඩුම වචන සංඛ්‍යාවකින් බොහොම effective message එකක් දෙන්න පුළුවන්. හරි වැදගත්. තමන්ගේ සමාජයේ තමා එක්ක ඩයලොග් එකකට සංවාදයකට යොමු කරගන්න පුළුවන්. reliable communication එක. බොරු කියන නෙමෙයි. සත්‍ය කතා කරන කමියුනිකේටර් කෙනෙක් වෙන්න පුළුවන් නම් ඒක ලොකු ස්කිල් එකක්. බුදුරජාණන් වහන්සේ අභිධර්ම පිටකයේදී දේශනා කරනවා. ඒක තියෙන්නේ අපේ පුද්ගලයන්ගේ ගතිගුණ ගැන සඳහන් වෙන තියෙනවනේ අර පුද්ගල ප්‍රඥප්ති ගැන සඳහන් වෙන ප්‍රකරණයනේ පිටකය. සංවේදකේ වර්ග තුනක් ගැන. මදු බහානී, පුප්ප බහානී, ගූච බහානී කියලා. සමහරු කතා කරනකොට කනට මී පැණිවක් කරනවා වගේ හරිම කල්යාණයි, රසවත්, ප්‍රසන්නයි. කේන්ති යන්නේ නැහැ, අහගෙන ඉන්න පුළුවන් ඕන තරම් වෙලා. මදු බහානී, පුප්ප බහානී ඊළඟට ඒ ප්‍රසන්නයි. නේ? මදු කියන්නේ පැණි කියන්නේ. සමහර කියන්නේ කනට මී පැණිවක් කරනවා කියලා. පුප්ප බහානී සුවඳවත්. එයාගේ වචන සමාජයේ සුවඳ කරනවා, සුවපත් කරනවා. ඒ වර්ග දෙක හොඳයි. බුදුහාමුදුරුවෝ හොඳ ධර්ම සංනිවේදකයෝ ඒ වගේ කියලානේ. ගූච බහානී කියන්නේ ගූච කියන්නේ අසූචි. අයහපත් සංනිවේදකයෝ කට ඇරියොත් ඉවරයි. සමාජයේ ගඳ ගස්සන, සමාජයට අහිතක් කරන පිරිසක්. ඒගොල්ලෝ හොඳ සංනිවේදකයෝ නෙමෙයි. බලන්න සංනිවේදකයෝ වර්ග කරපු හැටි. ඒ වගේම ඉහළම සංනිවේදන කුසලතා මොනවද? බුදුහාමුදුරුවෝ දේශනා කළේ. බොරු කීමෙන් වැළකීම. ඒක ලේසි නෑනේ. බොරු කීමෙන් වළකින එක හිතන තරම් ලේසි නෑ. මිනිස්සු පොලිසියෙන් දඩකොලයක් දෙන්න පාරේදී ඇල්ලුවොත් බලන්නේ අනේ මහත්තයෝ ඇත්තටම මගේ අතින් ඉරක් කැපුණා. මං වරදක් කරා දඩේ ලියන්න කියන්නද? ඒකෙන් බේරෙන්නද බොරුවක් හරි කියලා. ඒ නිසා බොරු නොකිය සිටීම ලේසි නෑ. මේ කියන මටත් එහෙමනේ අපි පෘථග්ජන මිනිස්සුනේ. ඒතර බුදුහාමුදුරුවෝ යාපත් සංනිවේදකයා කියන්නේ කවුද? බොරු කීමෙන් වැළකිච්ච කෙනා. ඒලාම් කීමෙන් වැළකිච්ච කෙනා. නේ? අරුස වචන කීමෙන් වැළකිච්ච කෙනා. හිස් වචන කීමෙන් වැළකිච්ච කෙනා. යහපත් සංනිවේදකයෙක්. දැන් මගේ මේ පැයක දේශනය ඇතුළේ ඔබට දැනෙනවද සමහර වෙලට හිස් වචන කිහිපයක් හරි ඇති. හරි අපහසුයි වළකින්න. ඇති එහෙම ඒවා. ඒක නිසා ඒ කුසලතා හතර වාග් සංවරය හදාගත්තොත් අන්න හොඳ කමියුනිකේටර් කෙනෙක්, හොඳ සංනිවේදකයෙක්. එහෙම අයට හියුමන් කමියුනිකේෂන් එකක් විතරක් නෙමෙයි, ඇනිමල් කමියුනිකේෂන් නේචර්ත් එක්ක, ස්වභාව ධර්මත් එක්ක කමියුනිකේට් කරන්න පවා ඉහළ තලවලට යන්නට පුළුවන්. ඒක පුදුම විස්මිත කුසලතාව. ඒක පටන් ගන්න ලිස්නින් වලින්, සවන් දීමෙන්. මේ ඔක්කොම එන්නේ ස්කිල් එක ඇතුලේ. ඊළඟට තියෙනවා චේන්ජ් කැටලිස්ට් කෙනෙක් වෙන එක. වෙනස ඉදිරියට දිරිමත් කරගෙන යන පුද්ගලෙක් බාටපත් වෙන. ability to motivate others to adapt with the new change. And I set examples of the change. මම වෙනසට පරමාදර්ශ සපයමින් වෙනස් වෙන්න උදව් කරනවා සමාජයට. ගැටුමක් ආවහම මේක win-win situation එකකින් බැලන්ස් කරගන්නවා. ඩොමිනේට් කරන්නේ නැතුව මට විතරක් වාසි වෙන විදියට ගැටුම විසඳගන්නේ නැතුව. සමාජයේ පොදු යහපත උදෙසා ගැටුම සමනය කරනවා නම්. පරිගැනීම හෝ ආතතියක් ඇති නොවන විදියට ගැටුම සමනය කරනවා නම්.
සමාජයේ උදවිය සමාජයේ දාලා නොයන තැනට ගැටුම සමනය කරලා අරගෙන එනවා නම් තත්වය හරි වැදගත්. ඒක කුසලතාව. effective relationships හදා ගන්න තියෙන කුසලතාව. ඒවා මේන්ටේන් කරන්න තියෙන කුසලතාව. ඒ සමහරු කියන්නේ මාව මතක් වෙන්නේ වැඩක් කරගන්න ඕන වුණාම විතරයි කියලා. එහෙම හරි මතක් වෙන එක මැද සමහරුන්ටනේ. නිතර මතක් නොවුනත් කමක් නැහැ. එතකොට මං ඒ වැඩේට සුදුස්සා කියලා තේරෙනවනේ. ගොනාට අඳින්න නැතුව උදව් කරන්න පුළුවන් නම් effective relationships අපිට තියෙනවා. ඊළඟට අවසාන එක 20 වෙනි එක කොහොමද active team player කෙනෙක් වෙලා collaboration එකකට යන්නේ. අද competition නෑ ලෝකේ. අද තියෙන collaboration. තරඟ කරපු යුගය ඉවරයි. අද තියෙන සහයෝගයෙන් වැඩ කිරීමේ යුගය. ඒ නිසා තරඟකාරී මනසෙන් මිදී තමන් ඉන්න සමාජයත් එක්ක ඉන්න සමාජ කොටසත් එක්ක සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව. ගොඩක් දෙනෙක් තරඟ කරන්නේ තමන් ඉන්න සමාජයත් එක්ක. අක්කා තරඟ කරන්නේ නංගිත් එක්ක. මල්ලි තරඟ කරනවා අයියත් එක්ක. එහෙම බෑ. ඉන්න සමාජය ඇතුලේ ඉන්න සමාජයේ වුන් එක්කම තරඟ කරලා වැඩක් නැහැ. ඒ අවුරුද්දට ඔය තරඟයකට ජන ක්‍රීඩාවකට විනෝද ක්‍රීඩාවකට තරඟ කිරීම නෙමෙයි මම කියන්නේ. ඒක විනෝදයට කරන වැඩක්. තරඟකාරී මානසිකත්වයෙන් ජීවත් වීම මිනිහෙකුට අහිත කරයි. අවශ්‍ය වෙන්නේ සහයෝගිතා මානසිකත්වය. collaborative mindset එක. මෙන්න මේ ස්කිල් 20ම එකතු වුනහම තමයි අපි කියන්නේ emotional intelligence කියලා. ඉතින් ඔතනින් ස්ලයිඩ් නෝට් එක ඉවරයි. ඔබ මේ වීඩියෝ එක කීප සැරයක් බැලුවොත් ඔබට තේරෙයි ගොඩවල් 4කට වර්ග කරලා competencies 20ක් තමයි අපි සාකච්ඡා කරේ චිත්තාවේගී බුද්ධිය යටතේ. ඒක නිසා අපි වෘත්තියක නිරත වෙනකොට ජීවත් වෙනකොට අපට එන චිත්තාවේග ආපු පළියට අපි ක්‍රියාත්මක කරන්න යන්නේ. ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. බුද්ධිමත්ව හිතලා මොළයයි හදවතයි එකතු කරලා චිත්තාවේග ඵලදායීව හසුරුව ගත්තොත් ඒ වයින්ුත් අපට කාර්ය සාධනයක් ජනිත කරගන්න පුළුවන්. ඉතින් මේ දේ වෘත්තියේ අවශ්‍ය පරිදි අඩු වැඩි වශයෙන් ඔබ ගලප ගන්න මේ වීඩියෝ එක නැවත බලන්න. එතකොට ඔබට මේ කම්පිටන්සි 20 ගැන නැවත තේරුම් ගන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි. ආයුබෝවන් ඔබ සියලු දෙනාට.